ඔටම සුබ දවසක් වේවා. අචිල්ගේ YouTube channel එකට ඔයාලා අද සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මේ වීඩියෝ එකෙන් අපි කතා කරමු house wiring diagram එක. ඒ කියන්නේ ගෘහ විද්‍යුත් පරිපථයක් වැඩ කරන විදිය, ගෘහ විද්‍යුත් පරිපථයක් සැකසීලා තියෙන ආකාරය ගැන මූලික අවබෝධයක් ගන්න මේ වීඩියෝ එක උදව් වෙයි. එහෙනම් ඉතින් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න මතක් කරනවා. එහෙනම් අපි වීඩියෝ එකකින් බලමු කොහොමද මේ පරිපථය හැදිලා තින්නේ. මොනවද මේ වගේ මූලික උපාංග. ඒ සීල විස්තරයක් බලමු. හරි ඉතින් අපිට ගෘහ විද්‍යුත් පරිපථ ගැන මුලින්ම ඕලෙවල් සිලබස් එකේ සාමාන්‍ය පෙළ විෂය නිර්දේශ තියෙනවා. මේ සාමාන්‍ය පෙළට එන ෂෝට් නෝට් පොතක් 11 ශ්‍රේණිය. ඉතින් මෙතන ඔයාලට පේන්නේ නැති ගෘහ විද්‍යුත් පරිපථ කියලා මූලික බේසික්ම ටිකක් මේකේ කියලා දෙනවා. ඒ කියන්නේ මේකේ තියෙන කම්පොනන්ට්ස් ටික, ඒ කියන්නේ අවශ්‍ය උපකරණ ටික ඇතුළුව පොඩ්ඩක් සර්කිට් එකක් හදන මූලික පියවර ටිකක් කියලා තියෙනවා මේකේ. නමුත් මේකේ වැඩි විස්තර කරලා නැහැ මේ උපකරණ සම්බන්ධව. ඒ උපකරණ උපාංග සම්බන්ධව වැඩි විස්තරයක් කරලා නැහැ. ඉතින් ඒව ගැන කතා කරන්න තමයි මම මේ වීඩියෝ එක අද කරන්නේ. ඉතින් මේ වීඩියෝ එක ඇද්දුවාට ඉස්සෙල්ලා පේනවා මෙතන මේක තමයි ඩයග්‍රෑම් එක. හවුස් වයරින් එකේ මේක තමයි ඩයග්‍රෑම් එක. ඔයාලට මෙතන පේනවා මෙතනින් ඉන්පුට් එක. මේ හරිය තමයි ඉන්පුට් එක වෙන්නේ. එතකොට මේක තමයි අපේ DB එකේ කියන්නේ ඩිස්ට්‍රිබියුෂන් බෝඩ් එකේ කියන්නේ බෙදා හැරීම් පුවරුව කියන්නේ. ඔයාලා මේන් බෝඩ් එක කියන්නේ මේකට. ගෙදර ඇතුලේ තියෙන මෙන්න මේක තමයි මේන් බෝඩ් එක. එතකොට මේක මෙතන තියෙනවා. මෙතන තියෙනවා විදුලි මීටරය. මෙතන තියෙන අධිධාරා පරිපථ බිඳින. ඒ කියන්නේ පරණ ඒවා වගේ නම් ෆියුස් එකක් ඔතන තියෙන්නේ. ලොකු ෆියුස් එකක් වගේ කියලා. දැන් නම් ඔතන තනි ස්විච් එකක් ඉන්නේ. ඒකෙන් ඉස්සෙල්ලා මෙතෙන්ට ඉන්පුට් එක එනවා. ඔතනට ඔයාලට පේනවා මෙතනින් ධන මේ ලයිව් නියුට්‍රල් දෙකම විදුලි මීටරයට යනවා. විදුලි මීටරෙන් එතනිනුත් දෙකම අවුට් වෙලා මේ අපේ ඩිස්ට්‍රිබියුෂන් බෝඩ් එකට, ඒ කියන්නේ බෙදා හැරීම් පුවරුව ඇතුළට යනවා. බෙදා හැරීම් පුවරුවේ මෙතන මේන් ස්විච් එක තියෙන්නේ. මෙතන මේන් ස්විච් එකට යනවා ඉස්සෙල්ලාම මේන් ස්විච් එකට ගිහිල්ලා මේන් ස්විච් එකටත් ඒ දෙකම ඉන්පුට් වෙලා මේන් ස්විච් එකෙන් දෙකම අවුට්පුට් වෙනවා RCCB එකට, ඒ කියන්නේ ට්‍රිප් ස්විච් එකට. ට්‍රිප් ස්විච් එකෙන් ඊට පස්සේ බෙදා හැරෙනවා මෙන්න මේ MCB වලට. එහෙම නැත්නම් සිගිති පරිපථ බිඳින වලට. සිගිති පරිපථ බිඳින කියන්නේ එක පරිපථයකට එක ගානේ සාමාන්‍යයෙන් අපි දාන්නේ. ඉතින් වැඩි විස්තර මම ඉස්සරහට කියන්නම්. හරි දැන් අපි එක එක උපකරණ ගැන කතා කරමු. ඉස්සල්ලාම මෙන්න මේක. අධිධාරා පරිපථ බිඳින. අධිධාරා පරිපථය බිඳින කියන්නේ මේක අදාළ වෙන්නේ අපේ සේවා සපයන ආයතනයට. ඒ කියන්නේ එක්කෝ CEB එකට, හැබැයි දැන් නම් CEB කියලා ගන්න නැහැ. ඒත් අපි CEB කියලා ගමුකෝ. ඒ කියන්නේ අපිට සේවාව සපයන, අපිට විදුලිය දෙන්නේ ආයතනයක් තියෙන්නේ. ඒ ආයතනයට තමයි මෙන්න මේක අදාළ වෙන්නේ. අපිට අයිතියක් නැහැ. මොකක් හරි ප්‍රශ්නයක් આવොත් මේ කොටස් වලට ඒ අදාළ ආයතනය දැනුවත් කරන්න ඕනි නඩත්තු කටයුතු වලට. මේ ගේම් පිටත තියෙන දේවල් අපිට ගලවන්න කරන්න මුකුත් කරන්න බෑ. නීතිමය පසුබිමක් තියෙන ඒවා. ඉතින් ඒකට මේ වගේ ලයිව් නියුට්‍රල් කියන වයර් දෙකම ඉන්පුට් වෙන, ඒ කියන්නේ සප්ලයි දෙකම එනවා. ඊට පස්සේ ඒකෙන් අවුට් වෙන වල පේන ඇති දෙකම, ඒ කියන්නේ ලයිව් එකයි නියුට්‍රල් එකයි දෙක මෙතනින් අවුට් වෙනවා. එතනින් අවුට් වෙලා මෙතන විදුලි මීටරේ තියෙනවා. විදුලි මීටරේ නම් ඔයාලා දැකලා ඇති එක එක ඒවා තියෙනවා. ඩිජිටල් එක තියෙනවා, අර කැරකෙන එක තියෙනවා. ඒ වගේ විදුලි මීටරයටත් ඒ දෙකම යනවා. ඒකෙන් අපිට අවශ්‍ය විදුලි ඒකක ගණන ගණනය කරනවා අපි පාවිච්චි කරන. ඊට පස්සේ ඒකෙනුත් දෙකම අවුට් වෙලා මෙතන අපේ ගේ ඇතුළට එනවා. ඒ කියන්නේ මෙතන ගෙදරින් එළිය මේ තමයි ගේ ඇතුළ කොටස. මෙතනින් තමයි වෙන් වෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ ගේ ඇතුළට ආවට පස්සේ වලට වෙනවා මෙතන තියෙන මේන් ස්විච් එක. ඉතින් මේන් ස්විච් එක කියන්නේ ගෙදරට කරන්ට් එක එනවා කපන්න පුළුවන් තනි ස්විච් එකක්. ඒ කියන්නේ මේක තියෙන්නේ හදිසි අවශ්‍යතාවයකදී හරි මොකක් හරි රිපෙයාර් එකක් හරි මොකක් හරි අවශ්‍යතාවයක් ආවොත් මුළු ගෙදරම කරන්ට් එක එකපාර කපන්න පුළුවන්. හදිසි ගම් වතුර තත්ත්වයකදී වගේ ඕක ඕෆ් කරාට පස්සේ ගේ ඇතුළට ආයෙ කරන්ට් එක එන්නේ නැහැ. බය වෙන්න දෙයක් නැහැ. ඊට පස්සේ එතනින් ඒ කියන්නේ දෙකම අවුට් වෙන අපිට හදිසි වෙලාවක අයින් කරන්න පුළුවන්. මේ වගේ දෙකම අවුට් වෙලා ඒ අවුට් එක වලට පේනවා මෙතන RCCB එකට, ඒ කියන්නේ ට්‍රිප් ස්විච් එකට යනවා. ට්‍රිප් ස්විච් එක කියන්නේ ඔයාලා දන්නවා විදුලි කාන්දුවකදී, විදුලි භූගත වීමකදී කාන්දු ධාරා යද්දී පුද්ගල ආරක්ෂා පතා තමයි ට්‍රිප් ස්විච් එක කියන එකක් දාන්නේ. ට්‍රිප් ස්විච් එක තිබ්බේ නැත්තම් ධාරා අසමාන වීමකදී ට්‍රිප් ස්විච් එක ඔෆ් වෙන්නේ නැතුව අපේ ඇඟ හරහා භූගත වෙන්න උත්සාහ කරලා පුද්ගල අනතුරු ජීවිත හානි වෙන්න පුළුවන්. ඉතින් එහෙම ගත්තම ට්‍රිප් ස්විච් එකක් කියන්නේ නිවසකට අත්‍යවශ්‍යම උපංගයක්. එතකොට ගත්තම ට්‍රිප් ස්විච් එකත් මේ වගේ ලයිව් නියුට්‍රල් කියන දෙකම ඉන්පුට් වෙනවා. ඊට පස්සේ
මෙතනින් ඒ දෙකම අවුට් වෙනවා වලට පේනවා. ඉතින් මේක ඇතුළේ තියෙන පොඩි කියන්නේ නිකන් සංකීර්ණ ක්‍රියාවලියක්. RCCB එක කියන්නේ ඒක ඇතුළේ ටිකක් වෙනම සීන් එකක කියන්නේ ඒක වෙනම පරිපතයක් වගේ. ඊට පස්සේ ඒක ඇතුළේ ක්‍රියාවලිය වෙනවා. ඊට පස්සේ ඒකෙන් අවුට් වෙනවා එකක් මෙන්න මෙතෙන්ට යනවා. ලයිව් එක මෙන්න මේ බාර් එකට යනවා. නියුට්‍රල් එක මෙන්න මේ බාර් එකට යනවා. ඉතින් මේවට බස් බාර් කියලා තමයි කියන්නේ. බස් බාර් කියන්නේ මේවා නිකන් ඇන්න තව් වගේ. මේවට වයර් හයි කරන්න තමයි තියෙන්නේ. මෙතනින් යන සප්ලයි එක මේ වගේ. මෙන්න මෙතන මේ බස් බාර් එකට යනවා. ඒ කියන්නේ මේ හැමතැනම මේක ලයිව් බස් බාර් එක. මේක නියුට්‍රල් බස් බාර් එක. ඉතින් ලයිව් බස් බාර් එකෙන් මේ වගේ මේ තියෙන MCB අපිට අවශ්‍ය ඇම්පියර් ගානට අනුව අපි MCB බෙදා ගන්නවා. සාමාන්‍යයෙන් දාන්න එක යුනිට් එකට එක MCB එකක්. ඒ කියන්නේ අපි හිතමු කුස්සියට ඇම්පියර් 32 ඇම්පියර් 20 කියලා. ඊට පස්සේ කාමරයකට ඇම්පියර් 10 එන්නේ වගේ එක එක MCB දාලා ඒව හරහා තමයි කාමරවලට විදුලි සැපයීම ගන්න. කාමරවලට වගේම කුස්සියට වෙන ස්ථානවලට විදුලි සැපයීම ගන්න මෙන්න මේ MCB හරහා. ඉතින් ඔයාලට පේනවා ඇති මේ MCB එකට සප්ලයි එන්නේ වෙන්නේ බස් බාර් එක හරහා. ඒ කියන්නේ ට්‍රිප් එකකින් එන එක මෙන්න මේ වගේ බස් බාර් එකට ගිහිල්ලා එතනින් බෙදලා මෙන්න මේ වගේ දෙනවා මේ MCB වලට. ඊට පස්සේ MCB වලින් මේ වගේ අවුට් වෙන එක අපි එක එක කාමර වලට ගිහිල්ලා තියෙනවා. ඒක ඔතන ඔයාලට මෙතන පේනවා මේ පළවෙනි MCB එකෙන් අවුට් වෙන රතු වයර් එක මෙන්න මේ වගේ ඇවිල්ලා මෙන්න මේ හරියට ඇවිල්ලා තියෙනවා මේ තියෙන්නේ මේක. ඒතර ගත්තාම මේකේ නියුට්‍රල් එකත් මෙන්න මේ වගේ මෙතන තියෙන බස් බාර් එකෙන් මෙහෙම ඇවිල්ලා නියුට්‍රල් ලින්කින් ඇවිල්ලා මෙන්න මේ කාමරයට එනවා. එක කාමරයකට එක නියුට්‍රල් එක වයර් ගානේ දාන්න ඕනි. ඒක සාමාන්‍ය නියමයක් වගේ එකක්. ඒ කියන්නේ විය යුතු දෙයක්. නැත්තම් ලෝඩ් එක වැඩි වෙලා ආපදා වෙන්න පුළුවන්. මම ඒ ගැන වීඩියෝ එකක් ඔයාලට ගේන්නම් ඉස්සරහදී. ඉතින් හැම කාමරයකටම ඔහම නියුට්‍රල් එකයි ලයිව් එකයි ඔහම යනවා. එතකොට MCB එකකින් මේ කාමරයට යනවා. මේකෙන් පළවෙනි එක දෙවෙනි MCB එකෙන් දෙවෙනි කාමරයට මේ තුන්වෙනි එකෙන් තුන්වෙනි කාමරයට එනවා. ඉතින් ඔයාලට පේන එතකොට මෙතන දැන් ඉස්සලා මෙතනින් ඕනනම් අපිට හදිස්සියක දයින් කරන්න පුළුවන් සැපයුම දෙවෙනියට මේ මේන් ස්විච් එකෙන් පුළුවන්, ට්‍රිප් ස්විච් එකනුත් පුළුවන්, MCB එකනුත් පුළුවන්. හතරවෙනියට ඉතින් අපි සාමාන්‍යයෙන් කාමරයක වගේ ස්විච් තියෙනවා. ඒ කියන්නේ ස්විච් එකනුත් අපිට කන්ට්‍රෝල් කරන්න පුළුවන්. ඒ කියන්නේ දැන් ඔයාලට මේ MCB එකක් දාන එකේ වැදගත්කම තමයි දැන් MCB කියන්නේ මේ කාමරයට මේ MCB එක දාලා තින්නේ. අපිට හදිසි අලුත් වැඩිය කටයුත්තකදී වගේ මේ කාමරේ විතරක් විදුලිය විසන්ධි කරන්න ඕන නම් අපිට මේ MCB එක ඔෆ් කරන්න පුළුවන්. ඒත් ඔයාලා හිතන්න මේ වගේ MCB දාලා නැහැ කෙලින්ම ට්‍රිප් ස්විච් එකෙන් අරගෙන මේවට බස් බාර් වලට දීලා ඔහොම බෙදලා ගන්නවා මේ වයර් දාලා MCB දාන්න නැතුව. එතකොට හදිස්සි හරි මේ වගේ රිපෙයාර් එකක් කරන්න ආවොත් මේ අනිත් කාමර සීරෙම සප්ලයි එක යන්න මෙතනින් හෝ මෙතනින් ඔෆ් කරන්න වෙනවා. ඉතින් ඒක අර ප්‍රායෝගිකව භාවිත කරන අමාරු හින්දා එතකොට ඒ හින්දා තමයි අපි මේ වගේ MCB කියන ඒ කියන්නේ සිංගිති පරිපත බින්දින කියන බ්‍රේකර්ස් කියන ඒවා අන්න ඒවා දාන්නේ. එතකොට බ්‍රේකර්ස් තියෙන එකේ වැදගත්කම ඒක තමයි බ්‍රේකර්ස් තියෙන්නේ සාමාන්‍ය එක කාමරයකට එකක් වගේ නැත්නම් කාමර දෙකකට එකක් වගේ ඒ විදිහට තමයි MCB පාවිච්චි කරන්නේ. ඉතින් MCB ගත්තාම තියෙනවා එක එක ගයන් වලින් ඇම්පියර් 6 10 16 20 32 තමයි සාමාන්‍යයෙන් ප්‍රධාන වශයෙන් යන්නේ. ඊට අමතරව තව තියෙන්න පුළුවන්. එතකොට ගත්තාම MCB එකෙන් මේ වගේ අවුට් වෙලා ඔයාලට මෙතන පේනවා දැන් මෙතන ස්විච් එකට එනවා සප්ලයි එක. මෙතන ලයිට් එකක් තියෙනවා මේල් කියලා දාලා තියෙන ලෑම්ප් එකක්. එතකොට ගත්තාම මේක එනවා ඊට පස්සේ රිටර්න් එක කොහම නියුට්‍රල් එක මේ බස් බාර් එකට යනවා. දෙවෙනි MCB එකෙන් එනවා ඒක මෙන්න මෙතෙන්ට එනවා. මෙතන මේ ඔයාලට පේන ඇති ප්ලග් පොයින්ට් දාලා තියෙනවා. ප්ලග් පොයින්ට් දාලා තියෙනවා. ප්ලග් පොයින්ට් එකයි මෙතන විදුලිය මේ ලයිට් එකක් දාලා තියෙනවා. ඒ කියන්නේ බල්බ් එකක් දාලා තියෙනවා. ඒ දෙක තියෙනවා. එතකොට ඒකට මේ MCB එකෙන් යනවා. තුන්වෙනියට මේ තුන්වෙනි MCB එකෙන් මේ තුන්වෙනි කාමරයට යනවා. ඒක වලට පේනවා ඇති මෙතන 2way ස්විච් එකක් දාලා තියෙනවා. 2way ස්විච් ගැන මම ඔයාලට වීඩියෝ එකක් කරන්න 2way ස්විච් ගැන මම මේකෙන් කියන්නේ නැහැ. 2way ස්විච් එකක් දාලා මෙතන අපි හිතමු මෙතන පඩි පෙලක් තියෙනවා වගේ. ඒතර ගත්තාම මේ හරියට MCB එකෙන් දාලා තියෙනවා. ඒතර ඔයාලට පේනවා ඇති නිවසේ එක එක ඒකක වලට එක එක MCB දැම්මම අපිට දැන් හිතන්න හදිස්සියේ මේක අපේ බෙඩ්රූම් එක. බෙඩ්රූම් එකේ මොකක් හරි හදිසි අවස්ථාවකදී මොකක් හරි වයර් එකක් ගැලවිලා අලුතින් වයර් ටිකක් දාන්න ඕනෙලා. එතකොට අපිට මේන් ස්විච් එක ඔෆ් කරන්න නැතුව මේ බ්‍රේකර් එක ඔෆ් කරලා අපිට අලුත් වැඩිය කටයුතු කරන්න පුළුවන්. මොකද අනිත් මේක ඔෆ් කරා කියලා මේවට යන සප්ලයි එක මේ වෙන්නේ නැහැ. මේක විතරයි කරන්ට් එක කපන්න පුළුවන් මේ. ඉතින් එතකොට අපිට දෙවෙනි කාමරයට ඒ කියන්නේ මේක කුස්සිය කියලා හිතන්නකෝ. කුස්සියට සප්ලයි එක ඕනේ නැත්නම් දෙවෙනි MCB එක ඔෆ් කරා
මේකේ සප්ලයි එක නැති කරා ඒත් දෙපැත්තේ කාමර දෙකට තියෙනවා. ඊට පස්සේ මෙතන පඩිපෙළ කියලා හිතන්න පඩිපෙළේ සප්ලයි එක අයින් කරලා අපිට මොකක් හරි කරන්න ඕන අලුත් වැඩි ආවා. එතකොට අපි මේ වගේ අපි මෙන්න මේ තුන්වෙනි MCB එක ඔෆ් කරනවා. ඊට පස්සේ මේක අලුත් වැඩිය කටයුතු කරලා තුන්වෙනි MCB එක දානවා. ඒ වගේ තමයි MCB පාවිච්චි කරන එක වැදගත්කම වෙන්නේ. ඉතින් මෙතන මේ ඇදලා තියෙන ප්ලග් පොයින්ට් එකේ සංකේතය මේක නෙවෙයි. මේක තමයි ඇත්තම සංකේතය. මෙතන අඳින්න පොඩ්ඩක් අර අඳින්න බැරි වුණා මෙතන. ඒ හින්දා මම මෙතන ඇඳලා තිබ්බේ ඔයාලට දැනගන්න. මේක තමයි හරිම සංකේතය. මේක මෙතන ස්විච් එකෙන් නැති හින්දා මෙන්න මේ හරි ස්විච් එක ඔයාලට පේනවා ඇති. ස්විච් එකෙන් නැති හින්දා මේක වැරදි. ඇත්ත මොකද මේක තමයි සංකේත වෙන්නේ. ඉතින් හවුස් වයරින් ඩයග්‍රෑම් එක ගැන ඕක තමයි කියන්න තියෙන්නේ. හවුස් වයරින් ඩයග්‍රෑම් එකක් සාමාන්‍යයෙන් මූලිකම අදහස බේසික්ම අදහස තමයි මම මේ දුන්නේ. මේක ගැන වැඩි විස්තර මම ඉස්සරහට ඔයාලට කියන්නම්. බේසික් මේ කියන්නේ ප්‍රාථමිකම ලෙවල් එකේ ඔයාලට තේරෙන විදිහට තමයි මම මේ කියලා දුන්නේ හවුස් වයරින් ඩයග්‍රෑම් එකක් කොහොමද වයරින් කරලා තියෙන්නේ සහ ඒ වගේ උපකරණ වල ක්‍රියාකාරීත්වය ගැන. ඉතින් අපි ඉස්සරහා වීඩියෝ එකේ කතා කරමු මේ එක එක උපාංග වල වැදගත්කම සහ මේ වගේ මේ 2 way switch පරිපත ප්ලග් පොයින්ට් දාන්න පුළුවන් ප්‍රමාණ මේ වගේ වලේ පරිපත කියලා තව තියෙනවා. තව ගොඩක් දේවල් අපිට කතා කරන්න තියෙනවා අපේ channel එකේ. එහෙනම් ඉතින් අපි අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. වීඩියෝ එකෙන් දෙයක් ලබා ගත්තා නම් channel එක subscribe කරලා වීඩියෝ එකට like එකක් දාන්න කියලා මතක් කරනවා. එහෙනම් ඉතින් හැමෝටම සුබ දවසක් වේවා. අපි අලුත් වීඩියෝ එකකින් අලුත් සතකින් හමු වෙමු. හැමෝටම ජය වේවා.